කොහොමද ඉතින් කට්ටියට මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ 2026ට කොහොමද හරියම Gmail එක හදන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම යන්න setting වලට. setting වලට ගිහිල්ලා ඔයගොල්ලෝ search කරන්න account කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට වැටෙනවා account and syncs කියලා. අන්න බලන්න. account and syncs කියලා වැටෙනවා. ඔය දෙවෙනියට තියෙන්නේ අනේ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයගොල්ලෝ තියනවා යන්න ඕනේ යට පල්ලෙහාටම තියෙනවා add account කියලා. දැන් මම පෙන්නන්නේ add account. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ Google කියන ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා දැන් ඔයගොල්ලෝ යනවා කෙලින්ම Gmail හදන තැනට. දැන් ඔයගොල්ලෝගේ password එක ඉල්ලනවා. ඔයගොල්ලෝ ෆෝන් එකට ගහලා තියෙන එක verify කරගන්න. මගේ නම් තියෙන fingerprint එක. ක්ලික් කරලා password එක verify කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා Gmail එක හදන තැනට. මේ තියෙන Gmail එක හදන තැන. ඔය තියෙන Gmail and phone number කියලා. ඔයගොල්ලෝ ඊට පස්සේ යටම තියෙන ඔයගොල්ලන්ට පේනවා create account කියලා. එතනින් select කරන්න for my personal use කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන වගේ හරියටම වගේ first name එකයි last name එක ගහන්න. surname එක කියන්නේ වගේ මැද නම ඔයගොල්ලෝගේ දෙන්න ඕනේ. කොහොම හරි ඔයගොල්ලෝගේ ඇත්ත නම් මේක මේ ක්ලික් කරන්න. මට මේ මම මේ ගහනවා මන් දන්නන්නේ නැහැ හරියටම කොහොමද මේක මේ නමක් මේ හදාගන්න බෑ මට ඇත්තටම. මේ මම දැන් නිපුන් කියලා ගහලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ඔයගොල්ලෝ next කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට එනවා ආගේ birthday එක. මේ හරියටම ආගේ birthday select කරගන්න ඕනේ. day එකයි year එකයි එතකොට month එකයි. ඊට පස්සේ gender කියන එක male ද female ද කියලා තෝරලා next කියන එක ඔබන්න ඕනේ. next කියන එක ඔබුවාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා email දෙකක් තියෙන තෝරගන්න. ඒකෙන් වක් කැමති ඔයගොල්ලන්ට ලේසිම email එකක් තෝරලා next කියන එක ඔබන්න. මෙන්න මෙතන තමයි හරි මේ එතන තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගෙන ඉන්න ඔයගොල්ලෝ password Gmail එකට අවශ්‍ය කරන password එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. හොඳ strong password එකක් දෙන්න ඕනේ. මේ කොහේ හරි notepad එකේ හරි ඔයගොල්ලෝ මේක ගහලා තියාගන්න. මේක හොඳ මේ strong password එකක් වෙන්න ඕනේ. දැන් මම ඔයගොල්ලන්ට පේන්න ඇති මේ තියෙන මම හදපු strong password එක. ඔයගොල්ලන්ට ඕන මේ විදියට මම කරපු විදියට කරන්න නැත්නම් ඔයාලා කැමති දෙයක් කරන්න. මේ මම හදපු එක මම ඔය කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නද ඒක දෙන්නේ D කියනවා. ඊට පස්සේ අපි මේක පස්සට කරමු. මේක hash කියන තැනට විතරක් ගමු. හරි දැන් ඒක දීලා next කරන්න. දැන් ඔයගොල්ලෝ account එක හැදිලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ පල්ලෙහාට ගියාට පස්සේ agree කියන එක ඔබන්න. agree කියන එක ඔබුවාට පස්සේ ඔයගොල්ලෝගේ account එක හැදිලා ඉවරයි. මෙතනින් පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ සුපුරුදු වැඩ කරගෙන යන්න. ඔයගොල්ලෝ check කරගන්න ඕන. ගිහිල්ලා ඔයගොල්ලෝගේ Google එකට ගිහිල්ලා Google icon එක click කරලා බලන්න ඔයගොල්ලෝ Gmail එක හැදිලාද කියලා. මතක තියාගන්න ඔයගොල්ලෝ password එක කොහේ හරි තැනක මතකෙ තියාගන්න. හරිද? මේක තමයි වැදගත්ම දේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වැදගත් ඇති කියලා. එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. like කරලා share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් next වීඩියෝ එකෙන් හමු. bye bye.